සුබත් උදෑසනක් වේවා සියලු දෙනාට. අද මම මේ වීඩියෝ එක කරන්නේ ටාගට් කියන්නේ මොනවද කියලා පොඩි ඉන්ටරැක්ෂන් එකක් ලබා දීමට. ටාගට් කියන්නේ සරලව පැහැදිලි කරොත් කඩයිම් කියන්නේ. කඩයිම් කියලා තමයි කියන්නේ සිංහලෙන්. ටාගට් වලට යන්න නම් මම වගේ මහන්සි වෙලා ඉස්සෙල්ලා ටාගට් එක ඔළුවේ මවා ගන්න ඕන. ඔළුවේ මවාගෙන ටාගට් එකට ටික එහෙම එකපාරට යන්න කියලා කවුරුත් කියන්නේ. ඔබට මම උදාහරණ දෙකකින් පැහැදිලි කරන්නම්. චොපර් එක උනත් ටේක් ඔෆ් කරන්නේ ස්ටෙප් බයි ස්ටෙප්. ඒ වගේ තමයි ඔබගේ ලයිෆ් එක. ලයිෆ් එක හැදෙන්නේ ටික උඩට ගිහිල්ලා. එම එකපාරට යන්නේ නැහැ. ඉන්න දකින්න ඕන. ඒවා ජීවත් වෙන්න ඕන. ඒවා ජීවත් වුණාට පස්සේ තමයි ඒකට යන්න පුළුවන්. තව උදාහරණයක් කියන්නම්. මෙහෙම හිතමු අපි මේ කඩයිමක් තියෙන මිනිස්සයා GPS එකක් තියෙන වාහනයක් වගේ. ඒ කියන්නේ ඒ මිනිස්සයා ඒ පුද්ගලයා දන්නවා යන්න ඕන තැන පාත් එක. කඩයිමක් නැති මිනිස්සයා ඔහේ ඉන්නවා. මම මොකද්ද කරන්න කිය ඉන්නවා. මේක අහලා බලන් ඉන්න යාළුවෝ ඉන්නවනම් තව තාම ගෙදරට වෙලා එහෙම ගෙදරට වෙලා ඉන්න එපා. සල්ලි හම්බ කරන්න ක්‍රම කිහිපයක් තියෙනවා. විභාග ලියන්නම ඕන සල්ලි හම්බ කරන්න. ඉස්කෝලේ යන්නම කියන්නේ මම බලන්න ඉස්කෝලේ ගියේ නැහැ. ඒ වුණාට ඒවයින් සැලෙන්න එපා. මම වගේ දැන් මම බලන්න මේ කෝස් එකක් කරන ගමන් YouTube channel එකක් පටන් ගත්තා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මම වගේ එහෙම කරන්න. නිකන් ගෙදරට වෙලා ඉන්න එපා. හැමදාම අම්මලා තාත්තලා කන්න බොන්න ගෙන දෙනකම් බලන් ඉන්න එපා. තමන්ම අදිස්ථාන කරලා ඒක ටාගට් කරලා උදේ රෑ මහන්සි වෙලා වීඩියෝ හදලා ස්ක්‍රිප්ට් හදලා ටයිටල් හදලා වීඩියෝ ෆොටෝ හදලා විකුණලා සල්ලි හම්බ කරන්න පුළුවන්. සමහර කට්ටිය කියන්න පුළුවන් අනේ ඔහෙට ඔක කරන්න බෑ, ඔයාට ඔක කරන්න බෑ, අනේ නිකන් ඉන්න. එහෙම කියන කට්ටියට අතින් පයින් කට් වෙන්න එපා. ගහ ගන්න එපා. මොලෙන් ගේම් ගන්න. මොලෙන්. මේ උදාහරණයක් විදිහට මට කියලා තියෙනවා. සමාජයේ මම එවෙන් සැලෙන්නේ නැතුව ඉදිරියටම ගියා.
අද මේ එතන ඉන්නේ ඒක නිසා. ඉතින් ඔයගොල්ලන්ට කියන්නේ එහෙම නිකන් ඉන්න නැතුව කකා බිබි උසාවි ළඟට ගෙනත් දීලා බලන් ළඟට ගෙනත් දෙනකම් බලන් ඉන්න නැතුව තමන්ගේ මහන්සියෙන් මොකක් කරේ රුපියල් 20ක හරි ඉන්කම් එකක් තියෙනවා නම් තමන්ගේම කියලා දෙයක් කළා ඒකට සතුටු වෙන්න. මේ ඔය කියන කට්ටියට ඔයා ඉදිරියේ මේ උදේට ආවට පස්සේ ඔයාගේම කියන වාහනයක් ගත්තට පස්සේ ඒ කට්ටියට තේරෙනවා මේ ඒ කට්ටිය කියපු එක වැරදිය කියලා. එතකන් තේරෙන්නේ මේ එහෙම තමයි ජය ගන්න ඕන මේ ලෝකේ. එහෙම කෙරුවොත් ලංකාවේ විතර නෙමෙයි පිටරට ගිහිල්ලත් යම් කිසි ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් කියලා කියන ගමන් එහෙනම් එච්චර කියන්න තියෙන්නේ. ඔබට මේ කතාව මගේ කතාව අසා සිටියාට ඔබට ස්තුතියි. එහෙනම් තව මේ වගේ වටිනා වීඩියෝකින් හමු වෙන තුරු ඔබ පරිස්සමෙන් සතුටින් කාලය ගත කරන්න. අර මං කිව්ව දේ අමතක කරන්න එපා. ඒකේ ඔළුවේ keep it your mind තියාගන්න. ඒක අමතක කරන්න නැතුව ඒ ටාගට් එකට යන්න උත්සාහ කරලා බලන්න. හරියනවා 100% මං කියන්නේ මට හරි ගියා වගේ ඔයගොල්ලන්ට හරියන්නේ. එහෙනම් thank you ඔක්කොටම all of you thank you.